තෙරුවන් සරණයි. ගොඩ දවසකින් පස්සේ කතා කරන්න හිතුණ පොඩ්ඩක් ධර්ම කරුණක් ගැන. ජීවිතේ නම් ඉතින් දුෂ්කරකාර පරිච්ඡේද ගෙවන්න වෙනවා අපිට. let it happens කියලා. ඉතින් just do it. ඒ වගේ බලාගෙන ඉන්නවා. ඉතින් අනිත්‍යතාවම තමයි, අනිත්‍යතාව අනාත්මතාවය තමයි ඉතින් අපිට මේ දේවල් වලින් තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මට 18 වෙනිදා මට වුණා මගේ අම්මට පින් අනුමෝදන් කරන්න ස්වාමීන් වහන්සේ නමකට ඖෂධ එහෙම පූජා කරලා, පිටි ඖෂධ අඳින කඩක් එහෙම. ඉතින් මම ඒ ඔක්කොම අරගෙන ගියා. ගිහිල්ලා යනකොට මම දැක්ක අපේ පොඩ්ලස්ගම ගිලන් භික්ෂු ආරාමයක් තියෙනවා. ඉතින් හොඳ වෙලාවට ඒකේ ගේට්ටුව සාමාන්‍යයෙන් වහලා තිනවා. මම යනකොට මම දැක්කා ගේට්ටු පියන් දෙක වහනවා හැන්දෑවේ 5 මාරට වගේ. එතකොට ආයෙත් එක පියනක් කැරියා. ඉතින් මම ඉක්මනට එතන ලංකාඩේකින් අඳින කඩකුත් අරගෙන ගියා. යනකොට ස්වාමීන් වහන්සේලා 3 දෙනෙක් පූජාව පවත්වනවා. ඉතින් මම ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා හිටගෙන ඉන්නවා. ඉන්නකොට මේ එක ස්වාමීන් වහන්සේ නමක් ඉතින් ටිකක් ඈත මේ ඉන්නේ මේ හැල්ලා බැලුවා. එතකොට මම දැක්කේ මේ මගේ රිෆ්ලෙක්ෂන් එකේ අර බුදු කුටියේ වීදුරුවේ නේද මම අයින් වුණා. ඒ වගේ දේවල් මට වෙනවා. ඉතින් හරියට ඉතින් උන්වහන්සේ බලන්න ඇති කවුද මෙයා අලුත් කෙනෙක් කියලා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ලොකු ස්වාමීන් වහන්සේ වෙන්න ඕනේ කියලා මට හිතුණා. වහන්සේ වැඩලා උන්වහන්සේ ඇයි මේ කියලා හරි කරුණාවන්තයෙන් අහුවා. මම කිව්වා ස්වාමීන් වහන්සේ මට මේ මගේ අම්මට පින් අනුමෝදන් කරන්න මම පිරිකරක් ගෙනාවා කියලා. උන්වහන්සේ ඉතින් මා දිහා බලලා කිව්වා දැන් මේ පූජාව ඊට පස්සේ පූජා කරන්න පුළුවන්. ඔබතුමිය අතරින් වාඩි වෙන්න නැත්නම් ඇතුලෙන් ගිහලා වාඩි වෙලා ඉන්න කියලා. මම කිව්වා හොඳයි මං එළියෙන් ඉන්නම් කියලා. එළියේ ඉතින් වාඩි වෙන්න තැනක් නැහැ දොර ළඟ. මම හිටගෙන හිටියා. ඊට පස්සේ වැඳගෙන ඊට පස්සේ ආයෙත් ටිකක් වෙලා යනකොට ආයෙත් ඒ ස්වාමීන් වහන්සේ වැඩලා මගෙන් අහුවා ඔබතුමියගේ නම, අම්මගේ නම. මට ඉතින් හරි සතුටුයි. මොකද මම ඉතින් අර පිරිකර පූජා කළාට ඉතින් ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා. මම ගිහිල්ලා බෝධි පූජාව තියලා අම්මට පින් අනුමෝදන් කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ නමක් මගේ අම්මගේ නම කියලා පින් අනුමෝදන් කරලා නැහැ. ඒ වෙලේට අර අපි අර ඒ වෙලේ පූජා කළාට අර ඉතින් උන්වහන්සේ මා ළඟට ඇවිල්ලා මගේ අම්මගේ නම අහුවා. ඊට පස්සේ මං කිව්වහම ආයෙ එන්න කිව්වා. එන්න කියලා ඇතුළට ගිහිල්ලා ඒ ඔෆිස් කාමරේ තියෙන්නේ එතනින් එන කොලේක අම්මගේ නම ලියාගත්තා, මගේ නම ලියාගත්තා. එතනම තමයි පිරිත් සජ්ජායනා කරන් බුදු කුටිය. මං එතන ඉඳගත්තා ඉස්සරහට ගිහිල්ලා. උන්වහන්සේ වැඩම කළා. වැඩම කළා අර පිරිත් කියන 3 නම ළඟට වැඩම කළා. දැන් වාඩි වුණා. එකපාරට මේ ස්වාමීන් වහන්සේලාත් මා දිහා බැලුවා. ඉතින් ලොකු හාමුදුරුවෝ වහන්සේ ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ එතනට වඩින්නේ නැහැ. ඒකයි ඒ කවුද කියලා කට්ටිය මාගේ හැරිලා බැලුවා. ඉතින් හැමෝම පිරිත් නූල් අල්ලගෙන හිටියා. මටත් පිරිත් නූල් දුන්නා අල්ලගන්න. ඉතින් උන්වහන්සේ එතකොට කරණීය මෙත්ත සූත්‍රේ පටන් ගත්තා. පිරිත් පටන් ගත්තා. පිරිතුත් කියලා ඔක්කොම ඉවරලා ඒ බුද්ධ පූජාව කරන අයට සෙත් පතලා උන්වහන්සේක විශේෂයෙන්ම අද මෙතෙන්ට සම්බන්ධ වෙලා තිනවා පිරිකරක් පූජා කරන්න. මේ මිහිරි මාධවී දියණිය මේ අම්මා කියලා අම්මගේ නමත් කියලා පින් අනුමෝදන් කරන්න. ඉතින් මම කිව්වා අම්මගේ නැවත මේවන් දරුණු රෝගයක් කිසිම භවයක සසරේ ඇති නොවේවා කියලා. එතකොට මගේ හදවතට ගොඩක් එක දැනුණා. ඉතින් ඇත්තටම බොහොම දරුණු රෝගයක්. ඉතින් ඒවා ඒ උන්වහන්සේ ආශිර්වාද කරපු විදිහ මට හිතා ගන්න බෑ. ඉතින් මට හරිම සතුටක් දැනුණා. මේ මගේ අම්මට එහෙම පින් අනුමෝදන් කළා. ඉතින් මේ
ඇත්තටම මට හරි සතුටක් දැනුණා. ඊට පස්සේ ඉවර වුණාම මං ගිහලා පිරිකර පූජා කළා 4 නමටම. අර ගත්ත පිරිකර හරියටම 4කට වෙන් කරලා උන්වහන්සේලාට පූජා කළා. එතකොට පිරිත් නූලක් ගේන්න කියලා උන්වහන්සේ මගේ අතේ පිරිත් නූලක් බැන්දා. ඉතින් මට හරි කියන්නේ මම සාමාන්‍යයෙන් ගොඩ කාලෙකින් ඔය පන්සලකට ගියේ. ඉතින් සාමාන්‍යයෙන් මම ආරාමයට ගිහලා භාවනා කරනවා එහෙම විතරයිනේ. ඉතින් පිරිත් නූල් ලබා ගැනීම ඒ වගේ බෝධි පූජා ඒ වගේ වලට සහභාගී වීම ඉතින් එහෙම ගොඩ කාලෙකින්. ඉතින් මට හරි සතුටක් දැනුණා. ඉතින් උන්වහන්සේ මගෙන් ඇහුවා ඉතින් මං කිව්වා මම මහාන වෙන්න ඉන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඉතින් සතුටු වුණා මේ තිරිගල ගැනත් කිව්වා. මං කිව්වා එහෙමයි මම බලාපොරොත්තු වෙනවා එහෙම තැනක් බලනවා. මං හිතන්නේ බොහෝ දුරට හරියයි එහෙම කියලා මං උන්වහන්සේට කියලා. ඉතින් උන්වහන්සේට මං කිව්වා මේ සාමාන්‍ය මම යන්නේ ධර්මායතනෙට මේ ගේට්ටුව වහලා තියෙන නිසා මෙහෙට ආවේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වා ගේට්ටුව වහලා තියෙන පාර අයින නිසා ගේට්ටුව උනට ඇරලා තියෙන තල්ලු කරලා එන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ කිව්වා හෙට ධර්මායතනයේ ස්වාමීන් වහන්සේ නමක් මේ බණට වඩිනවා 6ට එන්න කියලා. මං එහෙමයි කියලා. ඉතින් මං ඊට පස්සේ පහුවටත් ගියේ. ඇත්තට මම යනකොටත් උන්වහන්සේ බැලුවා. ඉතින් හරි වයසක ස්වාමීන් වහන්සේ නමක් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් හරිම කරුණාවන්තයි. ඉතින් ධර්මායතනයේ ස්වාමීන් වහන්සේ නමක් බණට වැඩියා. වැඩලා ඉතින් ඒ වඩින්න ඉස්සෙල්ලා දැන් මං ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. එනකොට එක පාටම මට මේ ඇහෙනවා මේ සද්ද එකපාරටම මේ කට්ටිය උන්වහන්සේ වඩිනකන්. එතකොට මට මතක් වුණා ඇයි මේ සද්ද කියලා මතක් වුණාම මම මේ පන්සලේනේ දැන් ඉන්නේ. ඒ පන්සලේ ගොඩක් අය ඉතින් සද්ද කරනවා. අර අපි භාවනා කරනකොට කට්ටිය සද්ද කරන්නේ නෑනේ වගේ අර ඒගොල්ලොන්ගේ තියෙනවා. ඉතින් මේගොල්ලෝ ඉතින් සාමාන්‍යයෙන් දැන් පින්කවක්නේ එන්නේ නිසා කියලා මට ඒකත් මතක් වුණා. එක පාටම මම බැලුවා මේ ඇයි සද්ද කියලා. ඉතින් මම මේ ලෝකෙ නෙමෙයි ඉඳලා වගේ මේ මොහොතට ආවා වගේ නිකන්. මං ඉතින් මං ඇත්තටම මේ හිත ගැන හිතා තමයි ඉන්නේ. එකපාරට මම සාමාන්‍යයෙන් අන්න එහෙම එකක් තියෙනවා මගේ. ඕන වෙලාවක මම මේ සමනේ වටපිටාව අහන එකත් බලන එකත් මගේ ඒක මගේ වැඩිපුර අර හිතේ දැන් මම යනකොටත් අරහන් සම්මා සම්බුදේ හිතෙන් කියා යනවා මිසක් අර වටපිට එහෙම එකක් නෑ. ඊට පස්සේ දැන් ඒක සතිමත් බව තියෙන්න ඕනේ. අර මම කියන්නේ සාමාන්‍යයෙන් අර හිතෙන් අර ඒ බුදු ගුණ කියනවා. එහෙම එක බලාගෙන යනවා. වටපිටාව පෙවුනට අර එක මතකේ එන්නේ අර එකෙන් මිදිලා අතින්ට ආවොත් අන්න එහෙම එකක් තියෙනවා. ඕක ඉතින් ඒක අනේ මන්ද ඒක ලොකු මේ ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මගේ අම්මා ළඟදීත් මට එහෙම වුණා. ඒ කියන්නේ හොඳට මේ විමසලා වටපිට බලලා එහෙම කෙනෙක් නෙමෙයි. ඉතින් බලනවා නම් ඒ ටික විතරයි බලන්නේ. අන්න ඒක ලොකු ඉතින් හිතාගන්න බෑ. ඉතින් මේවා ඉතින් මොන විදියටද කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අනේ මන්ද ඉතින් බුදුරජාණන් වහන්සේ නමක්ම වැඩිලා තමයි මට අවවාදයක් කරනවා නම් කරන්න වෙන්නේ එහෙම කෙනෙක්. ඒක හිතාගන්න බෑ. මොකද මන් දන්නේ මගේ නේචර් එක මන් දන්නේ. සමහරට ස්ටබන් එක ඉතින් පොඩි කාලේ ඉඳන්ම මං ස්ටබන්. ඒක කොහොමද තිබ්බා. ඒ ඇඟේ ඇතුලේ තිබ්බා ඒක. නමුත් මේ ධර්මයේ අනුව මේ සීලය ඒ භාවනාව අනුව මෙහෙම හික්මිලා හොඳට ඉන්නවා නැත්තම් නිකන් මම නිකන් වොරියර් වගේ එහෙම ඇඟේ මේව එකක් තියෙන්නේ. ඉතින් ඉස්සර ඉඳන් ඔහොම තමයි. ඉතින් ධර්මය නිසා තමයි මම මෙහෙම ඉන්නේ. ඒකත් ලොකු ශාන්තියක්. ඉතින් එහෙම කෙනෙක් හික්ම වෙනකොට එතකොට අර හික්ම වෙනකොට අර ඉතින් අර ඉන්ද්‍රිය සංවරය
ගොඩක් මම අර භාවනා කාලේදී යන්නේ ඒකයි වැරැද්ද. භාවනාවේදී ඒක හරි. එතකොට සාමාන්‍ය ජීවිතේදී එච්චරම යන්න බෑනේ. සාමාන්‍ය ජීවිතේදී ඒ විදිහට අනුගත වෙන්න ඕනේ. ඉතින් ඒකයි දෙකෙන් එකක්වත් නැතුව මැද යන්න අමාරුයි. දෙකෙන් ඒ කකුලයි මේ කකුලයි තියාගෙන. ඉතින් අන්න එහෙම එකක් තමයි මට වෙන්නේ ජීවිතේ. එතකොට මම පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු වුණ දේ තාම නැහැ. එහෙනම් මහාන වෙන්න ඕනේ. එහෙමත් නෑ. ගිහි ජීවිතෙත් එතකොට හරියට ගත කරන්නේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක් ඉතින්. ඒක තමයි වැරදින්නේ. ඒක තමයි ඩිසපොයින්ටඩ් වෙන්නේ හැමතිස්සෙම අතාරින්නේ හැමදේම අතාරින්නේ. අතහැරීම නම් හැමදේම අතාරිනවා. අතහැරලා එහෙම තමයි. ඔහේ හුදකලාවේ ඉන්නවා. ඉතින් හුදකලාවේ ඉන්න ඕන තැන නෙමෙයිනේ ඉන්නේ. ගිහි ජීවිතේනේ ඉන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් කොහොම හරි ආයෙත් මම වෙනකොට මම දැක්ක ස්වාමීන් වහන්සේ වඩිනවා. ඉතින් උන්වහන්සේ ධර්ම දේශනා කළේ හරි සරල විදිහට පොඩි ළමයින්ට දේශනා කරනවා වගේ. ඉතින් මම හිතුවා මේකත් අර උන්වහන්සේලාගේ වෙනස් ක්‍රමයක්. අර පන්සල් වල ධර්ම දේශනා කරනකොට එක විදිහක්, ආරාමවල තව විදිහක් එහෙමනේ. ඉතින් ඔහොම ආගෙන ඉන්නකොට අන්තිමට උන්වහන්සේ අන්න අර ධර්ම කරුණ ගැඹුරු කළා. හරි ලස්සනට අනුක්‍රමයෙන් ඇවිල්ලා කර්මය කර්මපතය කියලා. එතකොට මේ කර්මය කියනකොට මම හොඳට අහගෙන හිටියා. ඇත්තටම උන්වහන්සේ හරීම පැහැදිලිව මට හරීම හිතට වැදුනා. කර්මය කියන්නේ අපේ චේතනා හම්බික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය. එතකොට ඒ කියන්නේ අපි හිතින් හිතලා දේවල් සිද්ධ වෙන කෙනෙක් හිතින් හිතනවනේ. මම නම් ගොඩක් හිතින්ම තමයි හිතන කෙනෙක්. මම හිතත් එක්කම ගනුදෙනු කරන කෙනෙක්. හුදකලාවේ ඉන්න නිසා මං හිත හික්මවගෙන ඉන්නවා. වුණාට සමහරට I let it go sometimes. එහෙම ඉතින් අන්න එහෙමයි. ඉතින් නිතරම භාවනාවෙන් ඉන්න ඕනේ. භාවනාවෙන් ඉන්න ඉතින් මේ ගිහිගෙන්ද ඉන්නේ නේද? අන්න ඒ නිසා සමහර විට දැන් මේ දවස්වල ඒකත් අමාරුයි. නිකන් මම ඔහේ ඉන්නවා. නිකන් ආයෙත් ඉතින් යථා තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඉතින් දැන් මේක ඔහේ දැන් සමහර විට හික්මව ගන්න පුළුවන්. මේක ඉතින් මට ඕන විදිහට මේ හික්මවන එහෙම නෑ මම කියලා කෙනෙක් නැති හින්දා. නමුත් sometimes මම මෙහෙම සමහර වෙලාවට ඔහොම මේව කරනවා. ඉතින් ඔය චේතනාවනේ කර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් හිතුවොත් මේකට යන්නේ ප්‍රවෘත්ති විපාක. අපි පිනද පවද අපි ප්‍රවෘත්ති කියන්නේ මේ භවයේ තමයි අපිට ඒවා ලැබෙන්නේ. මේ දුක් සහිත දැන් මේ තාමත් ගැටලුකාරී ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් කියන්නේ යම් කිසි නෙමෙයි කර්ම පොදියක එකතුවක්. අකුසල කර්ම පොදියක එකතුවකට මුහුණ දෙන්න වෙන නිසා. එතකොට පිනත් එහෙමයි පවත් එහෙමයි. එතකොට හැබැයි මේ හිතලා ඊට පස්සේ අපි ඒක කළොත් ඒ කර්මපතේ වෙනවා. එතකොට කළොත් කියන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන්. එතකොට හිතින් හිතුවත් කර්මය එක වචනයෙන් හා ක්‍රියාවෙන් වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ දෙකෙන්ම සිදු කළොත් ඒ කර්මපතය. උදාහරණයක් විදිහට සතෙක් දැන් කවුරු හරි සතෙක් මරන්න නම් දන්නවනේ මරන්නකොට පණ තියෙන සතෙක් බව දැනගන්න ඕනේ නේද? ඒ කියන්නේ සතෙක් ඉන්නවා පණ තියෙනවා ඊට පස්සේ උපක්‍රමයක් යොදනවා නේද? ඊට පස්සේ සතා මැරෙනවා. දැන් සතෙක් බව පණ තියෙනවා ඔක්කොම උපක්‍රමයක් යොදලා සතා මැරුන්නේ නැත්නම් කර්මපතයක් වෙන්නේ නැහැ. හැබැයි අර ප්‍රවෘත්ති විපාකය ලැබෙනවා දුක. අපිට දුක් ලැබෙන්නේ මේ ජීවිතේ. ලෙඩ රෝග, හිත් පීඩා, මානසික පීඩා, ඊට පස්සේ
කියන්නේ අපිට වෘත්තිමය ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, එහෙම දේවල් වලට මුහුණ දෙන්නේ මිනිස්සු එකපාරටම නේද ඉන්සල්ට් කළොත්, කියන්නේ අපහාස කරනවා නම්, ඔබ්ස්ට්‍රක්ෂන්ස් වගේ එනවා නම්, බාධාකාරී බව, ඒ හැමදේම කර්ම. හැබැයි කර්ම පතේ වෙන්න දැන් ඒ සතා මැරුණා නම් ඒක කර්ම පතයක් වෙලා කර්ම පතේ ප්‍රතිසන්දි විපාකවලට බලපානවා සහ ප්‍රතිසන්දියයි ප්‍රවෘත්ති දෙකම විපාක එකට එනවා. දැන් ඒතකොට සතෙක් මැරුව කෙනාට එයාගේ භවයන් වලට ඒ කර්මය යනවා. ඒ කර්මයෙන් එයා ඉපදින භවවලට ඒක බලපාන අතර ඒ භවයන් වලට ප්‍රවෘත්ති විපාකක් දෙනවා. ප්‍රවෘත්ති කියන්නේ ඒ අපි උදාහරණ මේ භවය අපිට මේ මුහුණ දෙන්න වෙන සැප දුක් වේදනා. එතකොට ප්‍රතිසන්දියත් අපි මේ විදිහට ලබලා තියෙනවා අපි කළ කර්මය අනුව. එතකොට දුගතිය යන්න නම් ඒගොල්ලන්ගේ දැන් ඒකයි දැන් එකපාරටම මට හිතුණා දැන් උන්වහන්සේ කියනවා මේ කර්මපත්තය. එතකොට චුති චිත්තය ගැන මට ඉක්මනට මතක් වුණා. ඒ කියන්නේ චුති චිත්තය අපි කොච්චර කිව්වත් අපි මේ අවසාන මොහොතේ මේක බලපානවා අපි කියන කරන දේ ඔක්කොම හරි බලපානවා ඇති. හැබැයි ඒක ඔක්කොම හැදෙන්නේ අර කර්මපතේ. ඒ පරිසරය, ඒ ළඟ ඉන්නේ කවුද, ඒ සිදුවෙන සියල්ලම අපිට කන්ට්‍රෝල් කරන්න බැරි විදිහට හරිම මම අත්දැක්කනේ. ඒ කියන්නේ මායාකාරී විදිහට හිතා ගන්න බෑ. තනිකර මායාව වගේ. පාලනයෙන් තොරයි සිද්ධ වෙන දේවල්. අපිට සිහියකුත් නෑ මේක මෙහෙම තමයි මේකයි සිද්ධ වෙන්නේ කියලා. සමහරට බරපතලයි. සමහර වෙලාවට ඒ කියන්නේ ඒවා අඩුයි එහෙම. දැන් සාමාන්‍යයෙන් මම අහලම හැමතිස්සෙම අහලා තියෙනවානේ මැරෙන වෙලාවේදී මරණ මොහොතේ මේ බුදු ගුණ සිහි කරනවා හොඳ දේවල්. ඉතින් එහෙම ඒ හරි රිලැක්ස්ව. නමුත් සමහර ඒවා තියෙනවා බරපතලයි. දැන් මේකට අපි තමයි හේතුව. එහෙම ගගා අපි බොරු වුණාම දුක් වුණාම අකනිටාවට තරම් ඇවිලන හදේ ගින්දර පත් වුණාට ඇත්තටම මේක ප්‍රවෘත්ති කර්ම විතරන ප්‍රතිසන්දි කර්මය තමයි එකපාරටම බලවත් වෙන අවස්ථාවක් වෙනවා මරණාසන්න මොහොතේ. ඒ ප්‍රතිසන්දි කර්මය කියන එක බලවත් වෙලා ඒකෙන් පරිසරය හැදිලා අර මිය යන කෙනාට ඒක අනුයා ප්‍රතිසන්දිය ලබනවා මේ චුතිසිත හැදෙනවා කියලායි මට හිතෙන්නේ. මේක භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තමයි. ඒ ධර්මයට ගැලපෙනවා. එතකොට දැන් මේවා දෙකක් තුනක් එහෙම වෙන් කරන්න බෑ. මේක දිගට යනවා. ප්‍රතිසන්දි විපාකයේ ලැබෙන කර්මය අපේ කර්මපතයක අපි දැන් මේ භවයේ කරපු එකක් කියමුකෝ. එතකොට මේ භවයේ කරපු යම් කිසි අකුසලයක් හෝ කුසලයක් අපි අකුසලයේනේ වැඩිම කතා කරන්නේ. ඒ අකුසලයක් එකපාරටම අර මරණාසන්න මොහොතේ පරිසරයත් අඩු එනර්ජි එකක් නේ. දැන් අපි හිතන් දුගතිය කියන්නේ කුසල කර්ම යටපත් වෙන අකුසලය බලවත් වෙන පරිසරයක් නිර්මාණය කරන තැන. කොච්චර පින් කළත් ඒ පින මතුවෙන්නේ පව තමා මතුවෙලා ඒ පවට පරිසම් දෙනවා විපාක දෙනවා. ඊට පස්සේ ඒක ඉවරුනහම තමයි අර පින ඇවිල්ලා එයාව ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ඒ පින එතනට නෙමෙයි බලපාන්නේ චුති චිත්තේ. ඒ වෙලාවේ ඒ පින බලවත් වෙලා එයා හොඳ භවයකට ඊට පස්සේ යන්න පුළුවන්. යන්නේ වගේ. එතකොට අර පව ඉවර වෙන්න ඕනේ. කොච්චර කාලයක්ද දන්නේ. එතකොට මේක හරීම භයානකයි. මේ සසරේ භයානක බව මේ තේරුම් ගන්න මට කියන්න තියෙන්නේ මේක තමයි. එතකොට මම ඒ උන්වහන්සේගේ ධර්මයෙන් තව මට අවබෝධයක් ආපු නිසා මේ සසර ගැන දුක ගැන මම හරියට ওই කර්මය චුති චිත්තය ගැන හරියට හිතනවා හොයනවා. ඉතින් මේ දැන් මට හිතෙනවා දැන් ඒ දුගතියේදීත් එහෙමයි. දැන් ඒකනේ අර උන්වහන්සේලා දැන් දකින අයත් මම මේ උත්සාහ කරනවා කවුද අනේ දැන් අපි උදාහරණ මගේ අම්මා ඉන්නේ මොන භවයේද මම උත්සාහ කරනවා ඒක දැනගෙන අම්මට පිහිට වෙන්න ඕන නම් කොහොමද පිහිට වෙන්නේ මොන දැන් සමහර තියෙනවනේ ඒ ක්‍රම එහෙම මම දන්නේ අම්මා ඉන්න භවයේ. ඉතින් මම හිතන්නේ අර
මට කවදා හරි එහෙම පේන ස්වාමීන් වහන්සේ නමක් හරි මුණ ගැහුණ ගමන් මම අහලා මගේ අම්මට පීඩ වෙන්න ඕනේ. නැත්තම් මමම තමයි මං ඒක කරන්න හිතන් ඉන්නේ. මමම අතාරින්නේ නැහැ. ඉතින් මමම දියුණු වෙලා හරි මම පිහිට වෙනවා කියලා තාම මං එතකට මේක පසුබැසීම මේ කාලේ මේ නිකන් මාව බැඳලා දාලා මේ ගිහිගේ නිකන් අත්පය බැඳලා දාලා වගේ මන්ට දැනෙන්නේ. මොකද මට යන්නත් බෑ, යන්න අවස්ථාවක් නෑ. මම මෙතන හිර වෙලා වගේ මේ ගිහිගේ. හරි අමාරුයි, අපහසුයෙන් ජීවත් වෙන්න වෙනවා. රස්සාවයි හම්බ කරන්නයි මේවා. අර අපේ ස්වාමීන් වහන්සේ කියනවා වගේ මේ කර්ම ගනුදෙනුනේ මේවා කර්ම ගනුදෙනු ඉවර වෙන්න ඕනේ. ඉතින් පුදුම විදියට කර්ම කරලා මේ ප්‍රවෘත්ති විපාක විඳින මේක තව හිතන්න පුළුවන් ඊළඟ භවයේ කොහොම වෙයිද කියලා. මෙහෙම ප්‍රවෘත්ති විපාක විඳින්න වෙනවා නම් කර්මපතය මොන වගේ එකක් ප්‍රතිසන්දියට එයිද කියලා කවුද දන්නේ? පින් රැස් කළා තමයි, භාවනා කරනවා තමයි. ඒ දේවල් ඔක්කොම හැබැයි తాවකාලිකයිනේ. අපි හිතමු සමාපත්තීන් වලට සමවැදිලා ධානය ලැබනවා කියලා. සමහර ධානය පිරිහෙනවනේ. පිරිහෙනවා. ආයෙත් වඩා ගන්න පුළුවන්. මේ ඔක්කොම අනිත්‍යයි. ඒකයි මං කියන්නේ මේ ධානය ලැබුණයි කියලා. මහාන එහෙනම් ඉතින් අර අතරලා හුදකලාවේ භාවනාවෙම ඉන්න ඕනේ. දැන් එහෙම ඉන්නවත් නැහනේ. එහෙම ඉන්නවත් නැහැ. එහෙම ධානය උපදව ගන්නවත් බෑ. බැරි තරම් ඒක උපදව ගන්න අය ඉන්නවා. ඉතින් කර්ම තමයි ප්‍රවෘත්ති විපාක දෙන කර්ම. ඒතකොට ප්‍රතිසන්දියේ කොහොම වේද කියලා අපි දන්නේ. ප්‍රතිසන්දියට එන කර්ම පතය කොහොම නිර්මාණය වේද? අවසාන මොහොතේ චුති චිත්තය තමයි ඒකට ඒ කර්ම පතය නිසා වෙන චුති චිත්තයෙන් තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. නැත්නම් මේක පාටම අපි මේ හිතපු මේවා චිත්ත පරම්පරාව ගිහිල්ලා චුති චිත්තය දැන් මගේ දැන් මේ කතා කරනකොට චුති චිත්ත කීයක් ඉවර වුණාද? චිත්ත පරම්පරාව චුති චිත්තය ආය අලුත් චිත්ත පරම්පරාව. මෙතන හුස්මයි ඔක්කොම කය අතරලා එතන ඉවර වුණා. පස්සේ වෙන භවයකනේ. එතකොට ඒ පුද්ගලයාමත් නෙමෙයි ඒ හිතත් නෙමෙයි, ඔක්කොම හේතු ඵලයක්. හේතුව නිසා එහෙම කියන්න බෑ. නෙමෙයි කියලා කියන්නත් බෑ. පුද්ගලයා කියන්නත් බෑ. අන්න එකනේ. එතකොට මේක හරි මායාකාරී දෙයක්. කොහොම හරි කර්ම පතය බලවත් වෙලා ප්‍රතිසන්දිය ලබන්නේ ඒ අන්තිම චුති චිත්තය නිර්මාණය වෙන්නේ. ඒක කවුරු හරි කරන දෙයක්ුත් නෙමෙයි. කර්ම ශක්තියෙන් පරිසරය නිර්මාණය වෙලා හිත. සමහර විට අපි හිතමු ඕගාල බණ දාගෙන පිරිත් දාගෙන ඉතින් කියනවා කතා කර හිටියේ දහම. හැබැයි අන්තිම මොහොතේ සමාට අර චුති චිත්තේ අර කර්මපතේ මොකක් හරි බලවත් වෙලා සිතවිල්ලක් නැගලා ඒ අවසාන මොහොතේ අවසාන හුස්ම එළියට යන්න පුළුවන්. ඒ අනුව ඉපදීම භවයේ සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මොකද සතිමත් භාව හුස්මට අර ස්වාමීන් වහන්සේ කියනවා වගේ තියාගන්න බෑනේ. බෑ. එතකොට අපි සිතුවිල්ලකට තමයි යන්නේ. කියන්නේ චුති චිත්තයට. අන්න එතකොට කොහොමත් භවය එනවමයි. මොකද අවිද්‍යාව නිසානේ මේවා වෙන්නේ. ආශ්‍රව නිසා අවිද්‍යාව නිසා තමයි සංස්කාර නිසා විඥානය පහළ වෙලා තමයි භවය හදාගන්න වෙන්නේ. එතකොට අපි හිතමු මහා කුසල කර්මයක් කර්මපතේ වුණා කියලා. එතකොට ඒක එකපාරටම බලවත් වෙලා යාව යනවා සුගතිය. ඒ කොච්චර බලවත් කර්මපතයක් වෙනවද කිව්වොත් සමහර අයට අර මල් පේනවා, දෙවිවරු පේනවා. ඒ බලවත් කර්මපතයක් ඒතන ලස්සනට පරිසරය නිර්මාණය වුණා. ඒ නිසා යාට අර දෙවිවරු පේනවා නම් මල් පේනවා නම් යා ඒ ඔස්සේ සිත මේව කළ චුති චිත්තයත් ඒ ඔස්සේ ඇවිල්ලා යා යනවා භවයට. අකුසලයත් එහෙමයි. ඉතින් අපිට හිතා ගන්න බෑ. මම නම් කවදාවත් හිතන්නේ මේ කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්නත් බැරි දෙයක් මොනවා වේද කියලා දන්නේ. එච්චර භයානකයි මේ සසර. අපි ඉන්නේ මහ කළුවර කුණාටු. හැමෝටම පේනවා එළිය මේ හැමදේම පේනවා. නමුත් ඇත්තටම ඉන්නේ මහ කළුවර කුණාටු කටු පිරිච්ච
සමහර තැන්වලයි ටිකක් හොඳට යනවා පාර. එහෙම කැලෑවක අඩි පාරක වගේ යන්නේ මේ සංසාරේ. එතකොට භයානක කැලෑවක්. මිස්ටි ෆොරස්ට් වගේ. එතකොට ග්ලූමි මිස්ටි ෆොරස්ට් එකක් වගේ. එහෙම යනකොට වැඩිපුර තියෙන්නේ කටුම පාර චුට්ටයි හොඳට යන්න පුළුවන් අඩිය තියගෙන පාර තියෙන්නේ. ඒක අපි හිතනවා සැප තමා සැප විපාකේ. නමුත් ඇත්තටම ඉන්නේ ග්ලූමි මිස්ටි ෆොරස්ට් එකේ තමයි. කොහෙන් මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා හිතන්න එපා බලවත් කර්මපතයක් කුසල කර්මය වෙලා බ්‍රහ්ම ලෝකෙ දිව්‍ය ලෝකෙ ගියා කියලා. අනිත් තව අපි දන්නේ නැති කොච්චර ලෝක තියෙනවද නේද? හොඳ ලෝක ගියා කියලා මේක තින්නේ නෑනේ. ඉන්නේ ග්ලූමි මිස්ටි ෆොරස්ට් තමයි මේ කාම ලෝකේ. රූප ලෝකේ අරූප ලෝකේ කියන්නේ සංසාරෙමනේ. ඉතින් මම කොච්චර දැන් මම හිතුවත් මටත් ගොඩ එන්න බැහැනේ. දැන් මම හිතනවා අනේ මම හුදකලාව මට කසාවත දරන්න. දැන් මම එහෙම ප්‍රාර්ථනා කරන කෙලෙස් ප්‍රහීන කරගන්නත් එක්ක මම හිතනවා කසාවත දරන්න දැන් පින ලැබේවා කියලා. දැන් අපි හිතමු කසාවත දරලා හුදකලාව මම හිතනවා වගේ වනයේක හරි ඒ වනගත ආරණ්‍යක හරි ඉඳලා මට භාවනා කරලා ඔය ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට පුළුවන් වේද කවද කෙලෙස් ප්‍රහීන වේද කියලා කවුද දන්නේ? මේ භවයේ බැරි වුණොත් මේ දැන් ඒකත් ඔය සංසාරේ පුරුද්ද නිසානේ මෙහෙම හිතටත් එන්නේ. ඒතකොට සංසාරේ කොච්චර මම ඔය වගේ ඉන්නේ නැද්ද? කොච්චර කෙලෙස් ප්‍රහීන කරගන්න උත්සාහ කරන්නේ නැද්ද? කොච්චර බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක දුගතියේ ඉපදෙන්න ඇත්ත ඒත් එක්කම දැන් මනුෂ්‍ය ලෝකෙ මෙච්චර කර්ම ප්‍රවෘත්ති විපාකත් හොඳටම නෙමෙයිනේ. ඉහළම ඉපදුනාට ඉහළම තැන්වල ඉපදුනාට වැටුනේම පහළටනේ එකපාරටම. එතනින් ධම්ම සෆරි. නිකන් අර වංශේ කබල් ගන්න තමා වෙන්නේ. ඉතින් එකයි. ඉතින් මෙහෙමනම් මේකත් ඊළඟට කොහොමද කියලා ඉංගියක් ගන්නත් පුළුවන්. ඊට ඉස්සෙල්ලා මේක කරගන්න ඕනි කිව්වට ඒකටත් මෙච්චර බාධා වෙනවා නම් අවස්ථාවල් උදා වෙන්නේ නැත්නම් කොච්චර අකුසල කර්ම රැස් කරගෙන ඇදිද? ඒකයි මම කියන්නේ මේ භාවනා කළා ඒ දේවල් අදාළ නැහැනේ. ධානය උපදව ගත්තත් ඒවා తాවකාලිකයිනේ. ආයේ අපේ හිත මේව කරගත්තේ නැත්නම් භාවනාවෙම ගියේ නැත්නම් අපිට අර සාමාන්‍ය පරිසරේ ප්‍රවෘත්ති විපාක දෙන කර්මත් එක්ක අපි රැකියාව ප්‍රශ්න හරි මොනවා හරි ආයෙත් මේව වෙනවා. ආයෙත් අර භාවනාව මේ වෙනවා. ආයෙත් හිත මේව කරගෙන ආයෙත් මේව කරගෙන ආරණ්‍යයට ගිහලා ආයෙත් භාවනාව වඩා ගන්න. ආයෙත් වෙන මොකද්ද මේක? හරිම මුලාවක්. ඉතින් මේ ඇත්තටම තාමත් ජීවිතේ භාගයක්ම ගිහිල්ලා තාමත් නැහැනේ. විසඳුමක් ලබා ගත්තේ. ආශිර්වාද ගන්නවා ලැබෙනවා විසඳුමක් නෑ. අපි ඔක්කොම තනියෙන් සසර යන හරීම දුක් සහිතයි. හරීම දුක් සහිතයි. මේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ කිව්වේ මේ දුක මත පිහිටලා තියෙනවා කියන්නේ සැපයක් නැති දෙයක් නෙමෙයි. සැපේ වුණත් පේන්න ඕනේ අපිට අනිත්‍ය නිසා මේ දුක එනවමයි කියලා. අපි දුක මත ඉන්නේ. හරිනේ. එතකොට ඒ වගේ පේනවා නම් ඒකෙන් මිදේ ගන්නවත් බැරි. ඒ කියන්නේ අනාත්මතාවයනේ. මේ කර්මපතය අනුව. ඉතින් අනේ මේක මෙච්චර කියන්න දෙයක් නැහැ. හරි දුක් සහිතයි. ඉදිරියට මොනවා වෙයිද? ඒතර මට මෙහෙමත් හිතෙනවා දැන් සාමාන්‍යයෙන් අර ඒ වගේ අර ප්‍රවෘත්ති විපාක ඉතාම හොඳින් ඵල දෙන අය ඇත්තටම මේකෙන් අල්ලගෙන සැපසේ ඉහළට යන්න ඕනි කියලා මං හිතනවා. ඒගොල්ලෝ කෙලෙස් වැඩි කරගෙන විකාර නැතිවොත් නම් මේ මමත්වය වැඩි කරගෙන මාන්නය වැඩි කරගෙන ශරීරය අල්ලගෙන නේද? අනේ අපරාධේ.
දැන් අපිට පේන්න ප්‍රවෘත්ති විපාක සෆරින්නේ. එතකොට එතනින් අපි එතනිනුත් මිදෙන්න ඕනේ. ධර්මයත් ප්‍රගුණ කරගෙන හිතත් ප්‍රගුණ කරගන්න ඕනේ. හරි ස්ට්‍රගලින්. අර මිනිස්සුන්ට හැම සැපක්ම තියෙනවා. නමුත් ඒගොල්ලෝ මමත්වයෙන් අල්ලගෙන පින්කම් කරගෙන එහෙම පින්කම් කරන එකත් හොඳයි. නමුත් හිත පාලනය කරන්න අපිට බෑ. හිත ඒ භාවනාවෙන් හරි මේව කරගෙන මේ හැමදේම මම මේ කියන ඒවා අල්ලගන්න බෑ. එතනත් අල්ලන්න බෑ, අතනත් අල්ලන්න බෑ. මැද්දව යන්න ඕනේ. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ එහෙම කියන සැපවත් අය දකිනකොට. ඇත්තටම පිනක් ඒගොල්ලොට ඉතින් ධර්මය අනිවාර්යෙන්ම මාර්ගයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. හැමතිස්සෙම අර හිත කය වචන පිරිසිදු කරගන්න උත්සාහ කරන්න. හරිම භයානකයි. දැන් ග්ලූමි මිස්ට්‍රි ෆොරස්ට් නම් හිත කය පිරිසිදු කළේ නැත්තම් මොහොතේ කටු ඇනේද දන්නේ නැහනේ. ඇනි නෙමේ ඉන්නේ, තේරෙන්නේ නැහැ අපිට. අපි හිතන්නේ අපායේ ගිහිල්ලා කටු ගහ කියලානේ. දැන් අපි මේ කටු ඇනි ඉන්නේ. ඒකනේ අපිට මේ දුක, හිතේ පීඩා, කොච්චර හිතේ පීඩාද. දැන් මගේ අම්මා ගැන හිතා මම කොච්චර පීඩා විඳ. මේක හොඳ දෙයක් නෙමෙයිනේ. අතාරින්නත් බෑ. මේ කටුව හරියට තදට ඇතුළට ගලා යනවා ලේ එන්න තරම්. එතකොට හැමතිස්සෙම ඒක දන්න මහා භයානකයි. එතකොට මේ ඇටැච්මන්ට් අවිද්‍යාව මේ හැමදේම දැන් දන්නවනේ කියලා. ඇයි මිදෙන්න බැරි? ප්‍රවෘත්ති කර්ම. එතකොට ප්‍රතිසන්දියත් කොහොම වේද? අන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේකෙන් මිදෙන්න නම් භාවනාවේම යෙදিলা ඒ පරිසරය අපි හදාගන්න ඕනේ. මේකට සොලියුෂන්ස් තියෙනවා. වීරිය, සතිය, භාග්‍යවතුන් වහන්සේ පෙන්වුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමනේ. වීරිය, සතිය ඕනෙමයි, ඉන්ද්‍රිය සංවරය ඕනෙමයි. ඒ තුන නැතුව වීරිය, සතිය, ඉන්ද්‍රිය සංවර, ශ්‍රද්ධාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව මත තමයි මේ වීරිය, සතිය, ඉන්ද්‍රිය සංවරය රැඳෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් අපි හදාගන්නවා පරිසරය. අකුසල කර්ම ඈඩ් කරලා කුසල කර්මෙම ප්‍රවෘත්ති විපාකය දෙන. එහෙම කරගෙන හිත හයි වයිබ්ස් වලට ෆ්‍රීකවන්සි එකකට ගන්නකොට අපිට අර නිශ්ශබ්දව ඉන්නකොට හුදකලාව ධර්මයේම මෙනෙහි කරමින් අන්න ධර්මාවබෝධයෙන් ඒ මාර්ගඵල කරා කියන්නේ යන්නකොට අපි දන්නේ කිලිසර භාග්‍යතුන් වහන්සේ කිව්වා අද මෙච්චර ප්‍රහීන වෙලා මෙච්චරක් හිත ප්‍රහුණ වුණා. එම අපි දන්නේ ප්‍රහීන වෙන එක. හැබැයි කවදා හරි කිලිස් සම්පූර්ණයෙන් ප්‍රහීන කළාම දන්නවා අපි සම්පූර්ණයෙන් කිලිස් ප්‍රහීන කළා කලියුත් වුණා කියන එක. අපි සෝවාන්ද සකුද්දාගාමීද කියලා දන්නේ. හැබැයි අනාගාමී වුණාම දන්නවනේ රාගේ ඉන්නේ නැත්තම්, තරහ වෙන්නේ නැත්නම් අනාගාමී කියලා. එතන නම් හොඳට දැනීමක් තියෙනවා. ඉන්නේ මෙහා එහෙම දැනීමක් ඉන්නවා අඩුයිනේ. ඉන්නේ නැහැ. එහෙම හිතාගන්න බෑ අපිට. සෝවාන්ද සකුද්දාගාමීද එහෙම හිතන්න බෑ. මට නම් තේරෙන විදිහට අනාගාමී වුණාම නම් සර්ටන්ලි හිතාගන්න පුළුවන් Tamanට. හැබැයි ඒ කවුරුත් කියන්නේ නැහැ තමන් මේ ඵලයේ ඉන්නවා කියලා. එතකොට පෙන්වන්නෙත් නැහැ. ඒක තමයි උත්තම ගුණය. තමන්ගේ මේ දේවල් මේ හැකියාවල් තියෙනවා කියලා පෙන්වන්නෙත් නැහැ. කරුණාවෙන් ඉතින් පිහිට වෙයි ආශිර්වාද කරයි. මොකද තමන් ඒවා ප්‍රහීන වෙනකම්ම නේද තමනුත් ඒ ස්ට්‍රගල් එකේ යන්නේ. ඉතින් ඒකයි. එහෙම තමන් සියල්ල කිලිස් ප්‍රහීන කරන් පස්සේ තමයි අනිත් අයට පිහිට වෙන්න පුළුවන්. ඒක හරිම අමාරුයි. මේ භවයේ එච්චර මේ සංසාරේ භයානකයි. මට කියන්න ඕනේ මෙන්න මේකයි මේ භයානක බව. චුට්ටක් හිතන්න තමන්ගේ ජීවිතේ ලැබෙන සමහරට ඔය ආනායට හොඳම දේවල් තමයි සල්ලි හැමදේම හරි සැපම විපාක ඇති. ඉතින් ඒවත් తాවකාලිකයි තමයි. නමුත් දිගටම ලැබෙන්නේ සැප නම් හොඳයි. හරි ඒ කියන්නේ ප්‍රවෘත්ති විපාක ඔයගොල්ලෝ කරපු කුසල කර්ම. එතකොට මෙතනින් ගොඩ එන්න අල්ලගෙන දැන් අකුසල විපාක ප්‍රවෘත්ති ලැබෙනවා නම් ඒවත් මේවා කරගෙන හරි අමාරුයි දුෂ්කරවනේ යන්න වෙන්නේ. කොහොම හරි
ශ්‍රද්ධාව මත පිහිටලා සිහිය වීරිය ඉන්ද්‍රිය සංවරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ යන්නේ පරිසරය හදාගෙන භාවනා කරලා ෆ්‍රීකවන්සි එක හයි කරගෙන හුදකලාව නිහඬව මේ ධර්මයම මෙනෙහි කළොත් අපිට යම් දෙයක් කරගන්න පුළුවන්. මේ මාර්ගය එච්චරයි. මේකෙන් තියෙන පාත් එක මේ ග්ලූමි මිස්ටි ෆොරස්ට් එකෙන් එළියට ගිහිල්ලා ආලෝකය දැකලා ඒ ෂේම භූමියේ ඉන්න පාත් එක. එතකොට අපිට නිවී යන්න පුළුවන්. ආයෙ කොහේ හිටියද කොහේ ගියාද හිතාගන්න බැරි විදියට. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ වචනම ශ්‍රද්ධාව පිටවගෙන